හයයි ඔලද සාදරයෙන් පිළිගන්න අපේ YouTube චැනල එකට අද වීඩියෝ අපි කතා කරන්න යන්න මෙන්න මේ Windows 11 එකට අප්ඩේට් කරන්නතු තාම Windows 10 එක ඉන්න කට්ටියට මෙන්න මේක තියෙන භයානකම ඒ කියන්නේ මෙන්න මේ වෙනකොට Windows 10 එකේ සිවුරු අප්ඩේට් දෙන්නේ නැහැ කියලා නොවැම්බර් මාසයේ ඒගොල්ලෝ කිව්වා. ඒතර මේ වෙනකොට අපිට බලන්න පුළුවන් Windows 10 එකේ සිවුරු අප්ඩේට් එහෙම දැන් එන්නේ නැහැ. අන්න ඒක නිසා අපිට මෙන්න මේ Windows 11 එකට අපි යන්නේ වටිනාකම සහ මෙන්න මේකට ගියේ නැතුණාම වෙන දේ තමයි අපි අද වීඩියෝ කතා කරන්නේ. ඒ වගේම අපි මේකදී බලමු කොහොමද මෙන්න Windows අප්ඩේට් කරන්නේ නැතුව ඉඳලා මෙන්න මේ වෙනකොට වෙලා තියෙන සයිබර් ඇටැක් කොච්චර වෙලා තියෙනවද අපි අද වීඩියෝ එක කතා කරමු. ඔයාලට ඕන ටයිම් ස්පෑම් එකට ක්ලික් කරලා ගිහලා ඔයාලට අවශ්‍ය කැලේ විතරක් මෙන්න මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හරි ඔයාලා මෙන්න මේ විදිහට Windows 11 එකට අප්ඩේට් කරන්නේ නැතුව Windows 10 එකේ වගේ නම් තාම ඉන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. සමහරු මේක පුළුවන්කමක් තියාගෙනත් මේක අප්ඩේට් කරන්නේ නැතුව ඉන්නවා. තව සමහරු මේක අර තමන්ගේ කම්පියුටර් එකේ ෆීචර්ස් මදි නිසා. ඒ කියන්නේ RAM එක මදි, ඒ වගේ ස්ටෝරේජ් ප්‍රශ්න නිසා මෙන්න මේක අප්ඩේට් කරන්න කිව්ව කට්ටියක් ඉන්නවා. ඒතර මෙන්න මේ හැම එකටම අද සොලියුෂන් එකක් වීඩියෝ අන්තිමට මම කියන්නම්. අන්න ඒ වගේ කට්ටියට. ඒ කියන්නේ අපිට අප්ඩේට් කරගන්න ඕනේ. හැබැයි අපේ කම්පියුටර් එකේ ෆීචර්ස් මදි නිසා අපිට මෙන්න මේක කරගන්න බැරි වෙලා ඉන්න කට්ටියට මම වීඩියෝ අන්තිමට කියන්නම් මොකක්ද ඔයාලා කරන්න ඕනේ කියන එක. හරි ඉතින් මෙන්න මේක ඔයාලට අප්ඩේට් කරගන්න ගොඩක්ම ලේසියි. මෙන්න මේ විදිහට ඔයාලට ස්ක්‍රීන් එකේ පේන විදිහට මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ Windows අප්ඩේට් වලට කියලා ගොඩක්ම ලේසියි. ඔයාලට Windows 10 එකේ ඉඳන් Windows 11 එකට ස්විච් වෙන්න ගොඩක්ම ලේසියි. normal අප්ඩේට් එකක් වෙන විදිහට මෙන්න මේක පාවිච්චි කරලා මේ විදිහට ඔයාලට පුළුවන් Windows 11 එකට මේ Windows 10 එක අප්ඩේට් කරගන්න. හරිතින් අපි දැන් කතා කරමු මෙන්න මේ විදිහට Windows අප්ඩේට් කරන්න නැති නිසා සිදුවෙච්ච මෙන්න මේ සයිබර් ඇටැක් කීපයක් ගැන අපි දැන් බලමු මොනවද මේ සයිබර් ඇටැක් කියලා. හරි මෙන්න මෙතෙන්දී පළවෙනි ඇටැක් විතර අපිට කතා කරන්න 2017 WannaCry කියලා ලොකු බැංක් මංකොල්ලයක් වුණා මෙන්න මේ Windows අප්ඩේට් එක කරන්න නැති නිසා ඒ Windows 8.1 එකේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි ඒක උනේ. අන්න ඒක තමයි පළවෙනිට අපි කතා කරන්න යන්නේ. මෙන්න මේකෙදී ගොඩක්ම ලොකු බැංක් ඩීටේල්ස් ප්‍රමාණයක් එළියට ගියා සහ අන්න ඒ වගේ ගොඩක් දෙයක් වුණා මෙන්න මේ 2017 වෙච්ච මෙන්න මේ සීන් එකේ හින්දා. ඒතර මේක වෙන්න ප්‍රධානම හේතුව විදිහට ඒගොල්ලෝ කියන්නේ Windows අප්ඩේට් කරපු නැති එක කියලා තමයි කියන්නේ. හරි අපි මේ දෙවෙනිට කතා කරන්නේ US වල පොලිසිය එක තිබිච්ච ඩිපාර්ට්මන්ට් එක මෙන්න මේ ගොල්ලෝ සයිබර් ඇටැක් එකක් කළා දිනවා. ඒකටත් ප්‍රධාන හේතුව විදිහට ඒගොල්ලෝ කියන්නේ Windows අප්ඩේට් කරන්න නැති ප්‍රශ්නයක් කියලා තමයි. හරිද අපි තුන්වෙනියට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් තව සයිබර් ඇටැක් එකක් තියෙනවා කැසිනෝ පොට් එක මේ Windows 10 එක කාලේදී හරිද Windows 10 එකේ normal update එකක් කරන්න නැතුව ඉඳලා තමයි මෙන්න මේ වැඩේ වෙලා තියෙන්නේ කැසිනෝ ගන්න තැනක ඒගොල්ලෝ security අප්ඩේට් කරන්න නැතුව තිබ්බ නිසා ඒගොල්ලෝගේ official page එක log කරලා ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන තියෙනවා මෙන්න මේ Windows security අප්ඩේට් කරන්න නැතුව තිබ්බ නිසා ඒ විදිහටම තව තැනක් තමයි අපිට මෙන්න මේ airport එක system එකක් hack කරලා තියෙනවා මෙන්න මේ Windows security update කරන්න නැතුව තිබ්බ නිසා. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කම්පැනිස් ඒ වගේම මොකක් හරි ඔයාලගේ ඩිපාර්ට්මන්ට් පවා රාජ්‍ය ඩිපාර්ට්මන්ට් පවා මේ විදිහට සයිබර් ඇටැක් වලට ලක් කරලා තියෙනවා මෙන්න මේ සිකියුරිටි අප්ඩේට් කරන්නේ නැතිකම නිසා. හරි ඉතින් අපි බලමු දැන් කොහොමද මෙන්න මේ වගේ දෙයක් කරන්න බැරි කෙනෙකුට මොකක්ද දෙන සොලියුෂන් එක කියලා. කියන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් Windows 11 එක රන් කරන්න සාමාන්‍ය 4GB RAM එකක්වත් අපිට අවශ්‍ය වෙනව නැත්නම් Windows 11 එක රන් කරන එක තීරුමක්ම නැහැ. කියන්නේ 4GB වත් නැත්නම් වැඩක් නැහැ. ඒ වගේ අර පොඩ්ඩක් සෑහෙන්න බලා 4GB ගොඩක් දුරට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ health එක බලා ගන්න මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ පේන විදිහට. ඔයාලට පුළුවන් ගොඩක්ම ලේසියෙන් ගන්න විදිහට health එක බලා ගන්න ඔයාගේ PC එකට Windows 11 එක දාන්න පුළුවන්ද බැරිද කියලා. ඒ Windows 11 sim අපිට ඒක පොඩි health app එකක් විදිහට use කරන්න පුළුවන්. ඔයාලට website එකට ගිහලා ගොඩක් ලේසියෙන් මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඔයාලා ඔන්න ඔය විදිහට බලලත් ඔයාලට බෑ කියලා එනවා ඔයාලට කරන් තියෙන්නේ. හොඳ වෛරස් ගාඩ් එකක් දාගන්න පුළුවන්. ESET එක නැත්නම් ඔයාලට ඇති වෙන වෛරස් ගාඩ් තියෙන මේ වෙනකොට ඒ වගේ වෛරස් ගාඩ් අනිවාර්යයෙන්ම දාලා තියාගන්න. ඒ කියන්නේ අපිට අර වගේ තැනකට යන්න බැරි නම් ඒ කියන්නේ අපිට Windows 11 එකට අප්ඩේට් කරගන්න බැරි නම් අපිට ගොඩක් ආරක්ෂාවක් තියෙනවා නේ විදිහට Windows අප්ඩේට් කරන එක එන්නේ නැති නිසා අපිලා මෙන්න මේ විදිහට වෛරස් ගාඩ් එක අප්ඩේට් ටික කරගෙන JPEG එකක් ගහගන්න මෙන්න මේ Windows security update එන්නේ නැති නිසා. හරි අද වීඩියෝ අපි කතා කරේ කොහොමද මෙන්න මේ වගේ වැඩක් කරගන්න පිළිවෙලට සහ මෙන්න මේක full details වලට description එකේ හරි comment එකේ හරි මම දාන්නම්. අනිවාර්යෙන් අපේ Telegram channel එකත් එක්ක set වෙන්න. අනිවාර්යෙන් මම මෙන්න මේ අපි කතා කර cyber attack ගැන ඒ වගේ ලස්සන
ස්ටෝරිස් ටිකක් ඔයාලට දාලා තියන්න මම ටෙලිග්‍රෑම් channel එකේ. ඒත් එක්ක අනිවාර්යෙන් join වෙන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාලා අනිවාර්යෙන්ම share කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් අපි අදට වීඩියෝ අවසන් කරා. අපි අලුත් වීඩියෝ එකක් ගමු. thank you.